හෙලෝ ඔයත් නිගම්බුවට ඉන්න කෙනෙක් නම් හරි නිගම්බ යන්න ඉන්න කෙනෙක් හරිනම් මේ තැනට අනිවාර්යෙන්ම යන්න. ඉතින් මෙතනට කියන්නේ රාජපක්ෂ පාක් එක කියලා. ඉතින් මමත් නිතරම මෙතනට යන කෙනෙක්. ඉතින් මෙතන හරිම කාම් ෆීලින් එකක් තමයි දැනෙන්නේ. ඉතින් අපි ගිය දවසේ නම් ඩේ අවුට්ස් වලට ඇවිල්ලා හිටිය. යාළුවෝ තැන් තැන්වල ගොඩාක් හිටියා. ඉතින් මෙතන children's area එක වෙනමයි couples වලට ඉන්න වෙනමයි තමයි places හදලා තියෙන්නේ. ඉතින් බලන්න මෙතන කොච්චර සැහැල්ලු calm vibe එකක් තියෙනවද කියලා. ඉතින් හරිම ලස්සන තැනක් තමයි මේ පාක් එක. මම ගිය වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් කීපයක් තමයි ඉතින් මේ එකතු කරලා තියෙන්නේ. මම මේ මුළු පාක් එකම වීඩියෝ කරේ නැහැ. මේක ටිකක් ලොකු පාක් එකක්. ඉතින් මට මුළු ඒරියා එකම වීඩියෝ කරන්න නම් ටයිම් එකක් තිබ්බේ නැහැ. මොකද මම ගියේ පොතක් කියවන්න කියලා හිතලා. ඉතින් මං ගිය වෙලාවේ මං ආසම බුක් එකෙන් කොටසක් මම කියවුවා. මොකද මෙතන හරිම කාම් ෆීලින් එකක් දැනුණු නිසා. ඉතින් බලන්නකෝ මෙතන පරිසරය කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේ ඉන්නේ මම පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගත්තා මගේ. ඒ වගේම තමයි මෙතන තියෙනවා පාලමක්. ඉතින් මම මේ පාක් එකේ ආසම තැන තමයි මේ පාලම. ඉතින් අපි ගිය දවසේ නම් වතුර ටිකක් මඩ වෙලා තමයි තිබුණේ. ඒ වගේම තමයි ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ඉතින් ඔයගොල්ලොත් මේ පාක් එකට යනවා නම් ඔයගොල්ලන්ට ලස්සන ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. මේ තියෙන්නේ children's area එක. මෙතන ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම ගත්ත ෆොටෝස් වීඩියෝස් ටිකක් තමයි අද බ්ලොග් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් රාජපක්ෂ පාක් එකට ගියොතින් මේ වගේ ලස්සන ෆොටෝස් වීඩියෝස් ටිකක් අරගන්න. ලස්සන ප්ලේසස් මෙතන තියෙන නිසා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.